ගිහිල්ලා ගහනවා බෙල් එක. ඔන්න එතකොට ලස්සන සුදු නෝන කෙනෙක් පලාතම සුවඳ කරගෙන ඇවිල්ලා අරිනවා දොර. හරිද? හරි. උඹ යාට කියනවා මතක තියාගනින් 12ට කලින් නම් good morning 12න් පස්සේ නම් good afternoon. හරිද? කලබලලා පටල ගන්න එහෙම එපා. නෑ නෑ පටල. හරි. ඔන්න ඔබ කියනවා ලස්සන හිනාවක් එහෙම දාලා good morning madam මම මොකද නම? ප්‍රියන්ත. මොකද? ප්‍රියන්ත මහවුල්පතගම. රෙද්ද මොමිටපන්. මේක මම කලින් පාවිච්චි කරපු එකක්. අද ඉඳන් ඔබ තමයි අපේ මාකටිං එක්සිකියුටිව්. උඹේ නම රෝවන්ඩි සොයිසා. අනේ බෑ. මේ අම්මා එහෙම දැනගත්තොත් මට වැණුම් අහන්නත් වෙනවා අයියෝ. මේ ඕන්න දාමු රෝවන් මහවුල්පතගම කියලා. මේ මගෙන් කුණුවර පාගන්න තු හිටපන්. අනේ අයියේ. යකෝ තොගේ ඔය මහවුල්පතගම මොකද්ද කියලා අපේ ක්ලයන්ට් ලෙන් කියෙන් කීදෙනාටද කියන්න පුළුවන්. අනේ අයියෝ උනාට දැන් මේ තමයි යා ඕඩර් කරපු ලිස්ට් එක. මේක තමයි අපි ගිහින් දෙන්නේ. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් මේක චෙක් කරන්න කියලා ඔබ කියපන්. හරිද? චෙක් කරලා ප්‍රශ්නයක් තියෙනවා නම් මේ නම්බර් එකට කෝල් කරන්න කියපන්. ඔබ කියපන් මම කරන් ඩෙලිවර් කරන එක විතරයි. ප්‍රශ්නයක් තියෙනවා නම් පර්සනල් ලාගයකට කතා කරන්න. මේ නම්බර් එකට කෝල් කරලා කියන්න කියලා. තේරුණාද? මම ඩෙලිවර් කරන එක විතරයි කරන්නේ. පර්චේස් සෙක්ෂන් එකට මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න එක. ඔව්. හරිද? එතකොට බිල් එක ලියන්නේ මෙහෙමයි. දැන් මේ බිල් එකේ මෙතන නම ලියනවා එයාගේ නම. හරිද? එයාගේ නම ලියලා මෙතන මොකද්ද අපි ඩෙලිවර් කරේ කියලා ලියලා ගාන දානවා. මෙතන සයින් දෙකම කරනවා. එකක් ඔබගේ සයින් එක අනිත් පැත්තේ මිස්ගේ සයින් එක. කරලා මේ රිසිට් එක ගන්නවා. එයාට එකක් දෙනවා අපි ගාව කොපි එකට.